කොහොමද යාළුවනේ? අද මම හදන්න යන්නේ ගමේ කෑමක්. ඒ වගේම පෝෂ්‍යදායී හරිම අසවිස නැති රසවත් කෑමක්. අපි හැමෝම දන්න කොස් මැල්ලුම තමයි අද මම මේ හදන්න ලෑස්ති වෙන්නේ. මේ දවස්වල ටිකක් අසනීපෙනුත් ඉන්න නිසා මේ වගේ කෑමක් කන්න හිතුණා. මේ විදිහට අපි කොස් රේණු ටික අයින් කරලා කොස් මදුළු ටික මේ විදිහට සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පුංචි කෑලි වලට කපලා අපි හොදා ගන්නවා. මේ අතරේ මම කොස් ඇට ටික තලලා සුද්ධ කරලා ගත්තා. කොස් ඇට ටික මේ විදිහට හොදලා ඒ ටික මුලින්ම ඇතිලියට දාලා මම තම්බ ගත්තා. මොකද කොස් මදුළුත් එක තම්බන්න ගියොත් කොස් ඇට තැම්බෙන්න වෙලා යන නිසා කොස් ඇට ටිකට මම තැම්බීගෙන එනකොට ලුණු ටිකකුයි කහ ටිකකුයි එකතු කරගත්තා. මේ විදිහට මේක වීඩියෝ එකේ නැහැ. මොකද මම මුලින්ම ලුණු එකතු කරේ නැත්තේ. කොස් ඇට තැම්බෙන්න ටිකක් වෙලා යනවා ලුණු එකතු කරලා අපි තම්බන්න ගත්තොත් මේ වෙලාවේ තැම්බීගෙන ඉඳි තමයි මම ලුණු සහ කහ එකතු කරගත්තේ. මේ විදිහට දවසට තැම්බීගෙන එනකොට අපි කපාගත්ත කොස් මදුළු ටික දානවා. මේ වෙනුවේ සම්බෝලයට අවශ්‍ය දේවල් ටික මම වංගෙඩිය තමයි මේ ටික කොටා ගන්න. මට මිරිස් ගලක් නැහැ. මිරිස් ගල එඹුරුන මීටත් වඩා රසක් එනවා. මේ විදිහට හොඳට වංගෙඩියේ මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා අපි කොටා ගන්නවා. මේ වෙද්දී කොස් ටික තැම්බිලා තිබුණා. දැන් හොඳට කොස් තැම්බිලා තියෙන්නේ. පොල් ටිකක් දාලා අපි සම්බෝලේ කොටාගෙන ඒ ටික මේකට අපි එකතු කරගත්ත තැම්බිච්ච කොස් එකට. දැන් හොඳට මිශ්‍ර කරනවා. මම මේ වෙලාවේ ලිප් එකකින්තර හොඳටම අඩු කරගත්තා. නැත්තම් අඩිය අල්ලන්න බලනවා ටිකක්. හරිම හොඳ සුවඳක් එනවා. රසත් වෙයි මේක හොඳට අපිට රසවත් ආහාරයක් වෙයි. මේ බලන්න දැන් හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මේ විදිහට තියෙනවා. ඇත්තටම මේ වගේ කෑමක් පොඩ්ඩක් වෙලා නම් යනවා. හැබැයි නිවාඩු දවසක උත්සාහ කරලා බලන්න ඕගොල්ලොත් හරිම රසයි. ප්‍රශ්නේ මේක. හරිම රසයි. ඒ වගේම හරිම ගුණවත්. රසර පොඩ්ඩක් අඩුවෙන් දැම්ම ඔබ බලටත් කන්න පුළුවන්. අපේ ගෙදර නම් හරිම ආසාවෙන් කෑවා. ඉතින් ඔයාලත් වෙලාවක මේක try කරලා බලන්න. හරිම සුවඳයි රසයි. එන යාළුවනේ ඔයගොල්ලන්ට සුබම සුබ දවසක් වේවා.